ඉලෙක්ට්‍රික් බයිසිකල් එක ටොරල් එක හරියටම වැඩ කරනවද කියලා බලා ගන්න හැටි. මේක 5 වෝල්ට් වලින් වැඩ කරන්නේ. පෙන්නන්නේ නේද පවර් සප්ලයි එකෙන් 5 වෝල්ට් දීලා එළියෙන් හරියට මේක සෙන්සර් එක වැඩද කියලා බලා ගන්න ඔයාලට. මේකේ වයර් තුනක් තියෙනවා. කළු වයර් එකයි ඒක ග්‍රවුන්ඩ් එක. ඊට අමතරව රතු වයර් එක තියෙනවා. ඒකෙන් තමයි 5 වෝල්ට් දෙන්නේ. ඊට අමතරව කොළ පාට වයර් එකක් යනවා. ඒකෙන් තමයි සිග්නල් එක ආපහු කන්ට්‍රෝල් එකට යවන්නේ. විදියට ඊට අමතරව මේ ඩ්‍රෝල් එක ඇස්ලේට් කරද්දී ඔකේ මේ වෝල්ටේජ් එක වෙනස් වෙලා කොළ පාට වයර් එකෙන් සිග්නල් එකක් විදියට යවනවා. ඒක බලා ගන්න මේ විදියට පවර් එකක් දීලා බලන්න පුළුවන්. මල්ටිමීටරෙන් චෙක් කරගන්නත් පුළුවන්. හරියටම මේ විදියට බලද්දී මැග්නට් එකකින් තමයි මේක වෙනස් කරන්නේ. සෙන්සර් එක හරහා ඒක හරියටම වැඩ කරනවද කියලා බලා ගන්න පුළුවන්. පවර් ලයින් එකක් දීලා බැලුවම ගොඩක් ටෝටල් වැඩ කරන්නේ නැතුව ගියාම අලුතෙන් එකක් දාන්න එපා. කැඩලා නැත්නම් ওই සෙන්සර් එක මාරු කරන්න පුළුවන්. ලොකු ගාණක් ඉන්නේ සාමාන්‍යයෙන් 150 250ක් වගේ අතරදී එකක් ගන්න පුළුවන්. මේ මල්ටිමීටර් එක විදිහට වෙන ලයින් එක දීලා රතු පාට වයර් එකට 5 වෝල්ට් දුන්නාම normally 0 තියෙන්න ඕනේ මේ ඇස්ලේටර් අල්ලන්න කලින්. ඇස්ලේටර් අල්ලද්දි තමයි ඒක අඩු වැඩි වෙන්නේ නේ. ඔය විදිහට ඇස්ලේටර් වැඩි කරද්දී වෝල්ටේජ් එක පොඩ වැඩිලා 4.5 වගේ වෙන්නේ යනවා. මැග්නට් එක කරා වෙන්නේ. වෙනස් වෙන්නේ විදිහට ඇස්ලේට් කරද්දී ඔක කොළ පාට ලයින් එකෙන් සිග්නල් එක ඇතුළට යනවා. එහෙම වැඩ කරනවා. ගොඩක් වෙලාවට සෙන්සර් එකයි මේ මැග්නට් වල ටෝටල් එකේ කිසි ගැටලුවක් නැහැ. වෙන ගැටලුවක් නිසා මෝටරේ වැඩ නොකරන්න පුළුවන්. නම් බිඳුවට යනවා නෝමලි අතහැරියාම අපි ඇස්ලේට් කරද්දී ටික ටික වැඩි වෙනවා ඒක වෝල්ටේජ් එක. ඔය විදිහට වැඩ කරනවා නම් ගේ ගැටලුවක් නැහැ. ඒක බලා ගන්න පුළුවන්. කොටස් කියලා තමයි මැග්නට් එකට කාන්දම් කැලි වගේ යකට කුඩු ගිහිල්ලා වුණාමත් හරියට වැඩ කරන්නේ නැති වෙනවා. මේ තියෙන්නේ ඔබ වගේ පියතර දැම්මමත් හරියනවා ඊට පස්සේ. ඔය තියෙන්නේ මැග්නට් එක.